හෙලෝ ප්‍රන්ස් එන්නමයින් YouTube චැනලත් එක් එකතු වුණ හැමෝම සාදරයෙන් පිළිගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කියා දෙන්න හදන්නේ මේ වගේ බ්‍රයිට්නස් ඇඩ්ජස්ට් කරන්න බැයි නම් කියන්නේ මේ වගේ වැඩි වෙලාම තියෙනවා නම් කොහොමද මේක හදාගන්නේ කියලා මේ වගේ නොටිෆිකේෂන් බාරයකට එන්නේ නැතුව තියෙන්න පුළුවන් මේක හදාගන්න රිත් කියා දෙනවා මේ වීඩියෝ එකේ. මුලින්ම අපේ සෙටින් වලට යන්න මේ විදිහට එතකොට මේ වගේ change brightness for the built-in display කියලා මේ වගේ adjust කරන්න බැයි නම් අපේ brightness level එක මේ YouTube channel එක පටන් ගන්න කලින් මේ ප්‍රශ්නේ මගේ මේ laptop එකටත් ආවා. මේක laptop එක. ඒ වගේම මෙන්න මේ night light එකත් වැඩ කරේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට අපි හදාගත්තට මෙහෙම වැඩ කරේ නැහැ. මේක හදාගන්න පළවෙනි option එක තමයි මේක close කරලා drivers manager open කරගන්න එක. මම ඒක open කරගන්නවා මේ විදිහට. ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ ඩිස්ප්ලේ ඇඩැප්ටර් එක යටතේ තියෙන Intel HD graphic 4000 ඒ කියන්නේ මේ graphic driver එක right click කරලා මේක අප්ඩේට් කරගන්නවා. මෙතනින් එහාට මේ විදිහට බලාගෙන දිගටම කරන්න. අන්තිමට මෙතන මොඩල් එක තෝරලා next දෙන්න. මම මෙතන next දෙන්න යන්නේ නැහැ. මොකද මේක මගේ ප්‍රශ්නේ නැති නිසා. ඔයාගේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම දෙන්න. මේක 100%ක් හරියන ක්‍රමේ. මේ පළවෙනි ක්‍රමෙම මේක හරියනවා කියලා මම කියනවා. මටත් හරි ගියා. ඒක අනිවාර්යයෙන්ම වැඩ කරනවා. කිසි එකන බය වෙන්න එපා. ඊට පස්සේ setting වලට ගිහිල්ලා දැන් මම කියා දෙන්න night light එක කොහොමද වැඩ කරන්නේ කියලා. night light එක වැඩ කරන විදිහට හදාගන්න ආයි system එකට ගිහින් night light setting වලට යන්න. මෙතන ඊට පස්සේ පේනවා මෙතන අපි කහ ගතිය අඩු වැඩි කරන්න පුළුවන් adjustment එකක් තියෙනවා. මේ adjustment එකේ මෙතන මේ බිංදුව 20න් 15 ගානක් නම් තියෙන්නේ වැඩ කරන්නේ නැහැ. 20න් එහාට තමයි මේකේ පාට අපේ ඉන්නේ කහ ගතිය. මං කියනවා දැන් පේනවා ඇති. මම හිතන්නේ මං කියන එක තේරෙනවා ඇති. මේ හිතන්නකෝ දැන් මේක බිංදුවට තිබිලා ඔයා මේක මෙහෙම ඔන් කරනවා ඔයාගේ PC එකේ. නේද මේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. අඩුම තරමේ මෙන්න මේ විදිහට 20න් එහාටවත් තියෙන්න ඕනේ මේකේ කහ පාට ගතිය පේන්න. මේක හදන්න ඕනේ අර මං කලින් කිව්ව වැඩේ කරලා. මේ අනිකත් මතක තියාගන්න. අපිට මේ පේන ෂෙඩියුල් එක ඔන් කරගත්තාම මේක පුළුවන් ඔයාට ඔන් වෙන වෙලාවට හදාගන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ මේක ඕන වෙලාවක තියාගත්තට ප්‍රශ්නයක් නැහැ රෑදවල් කියලා. කොහොමත් white screen එක කියන්නේ සුදු පාට TV එක වැඩ කරද්දී මේක අනිවාර්යයෙන්ම හොඳයි S2කට. මේක ඔන් කරන් ඉන්න එක. මෙතන තියෙනවා set hours කියලා. මේක ඔයාට පුළුවන් මම මෙතන උදාහරණයක් වශයෙන් රෑට ඔන් වෙන විදිහට හදන්න. මේක රෑට 4 මේක හවස 4ට ඔන් වෙලා හවස 4ට ඔන් වෙන්න හදන්න ඕන නම් මේ විදිහට 4 තෝරලා මෙතන මේ AM PM හරියට තෝරලා මෙන්න මෙතන හයි ලකුණ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන turn off වෙන්න නම් හිතන්න 9ට කියලා උදේ 9ට off වෙන්න හදන්න නම් මෙන්න මෙතන උදේ 9 තෝරලා AM PM හරියටම දාලා මෙන්න මෙතන හයි ලකුණ වන්න ඕන. හයි ලකුණ එපුවට පස්සේ මේක ගානට වැඩ කරයි. අනිවාර්යයෙන් වැඩ කරනවා ගානට. මෙතන මේ තින්නේ මෙතන මේක නම් එච්චර වැදගත් දෙයක් නෙමෙයි. කොහොමද මම කියා දෙන්න. මෙන්න මෙතන ලොකේෂන් ඔන් කරගත්තාම මේක අපේ සන්සෙට් එක. ඒ කියන්නේ සන්සෙට් එක අනුව වැඩ කරනවා. ඒ කියන්නේ අපේ රෑ කාලේ ඉර බහින වෙලාවට ඉර පහින වෙලාවට ඔන් වෙලා ඉර පාන වෙලාවට ඔෆ් වෙනවා. මේ වගේ තමයි මේක වෙන්නේ. මේ තියෙන්නේ මෙතන තියෙන්නේ 6යි 1ට ඔන් වෙලා
5:59ට ඕෆ් වෙනවා කියලා මෙතන කියලා තියෙන්නේ. මම කියන්නේ මේක අයින් කරලා ලොකේෂන් එහෙම ඕෆ් කරගෙන මේ ලොකේෂන් ඕෆ් කරගෙන මේ විදිහට මෙන්න මේ විදිහට හදාගන්න. මේ ලොකේෂන් ඕෆ් කරලා දැන් මම කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ ඇඩ්ජස්ට්මන්ට් එක ඔයාලගේ නොටිෆිකේෂන් බෑගකට ගන්න කියලා. ඒක කරන්න තියෙන්නේ මෙන්න මෙතන මැනේජ් නොටිෆිකේෂන් එක උඩ ක්ලික් කරලා පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන පල්ලෙහාට ගිහලා ඔයාලනේ මෙතන edit your quick attention කියලා තියෙන්නේ. attention මේක මෙන්න මේ උඩ එක ටච් කරලා මේක දැන් හිතන්න මෙතන නෑ කියලා නෑ. මෙන්න මෙතන add කියන එක උඩ add කියන එක උඩ ටච් කරලා මේ price the skin එක දුන්නාම මේක ගන්නට ඔයාගේ notification bar එකට දාගන්න පුළුවන්. එතකොට setting වලට එන්න දෙයක් නෑ. මෙන්න මේ විදිහට notification panel එක open කරගෙන මෙන්න මේ විදිහට adjust කරගන්න පුළුවන් brightness එක. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න, ඒ වගේම subscribe කරන්න. ඉතින් අදට වීඩියෝ එක හැමෝටම සුබ දවසක්.